අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මයේගේ ජංගම දුරකථනය ඔස්සේ සිදු කළ පරීක්ෂණවලට අනුව ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් 5 දෙනෙකු හා මිස් ශ්‍රී ලංකා බවට පත් වූ නිරූපණ ශිල්පිනියකද සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් 6 දෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී. පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ ගෙහෙල්පත්තර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් අතර ඔහුට අයත් ජංගම දුරකථන 28ක්ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව වෙත බාරයට ගෙන ඇත. එම ජංගම දුරකථනයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තම පෙම්වතා සමගින් සිටි අසවි වීඩියෝවක්ද තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී. තවත් රංගන ශිල්පිනියන් 5 දෙනෙකුගේ හා මිස් ශ්‍රී ලංකා බවට පත් වූ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපද එම ජංගම දුරකථනයේ තිබී හමු වී ඇති අතර බොහෝ ඒවා විදේශ රටවලදී කෙහෙල්බද්දර පද්මය සමගින් සමීපව සිට ලබාගත් ඡායාරූප බවද එම ආරංචි මාර්ග කියා සිටී. මේ විමර්ශනයට අදාළව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියෙකු වන පියමි හංසමාලිගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 21 වනදා පැය 2කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.